හොඳට පින් කරලා මරණින් මත්තේ තුසිතේ හරි තාවතින්සේ හරි යාමේ නිම්මාන රතේ හරි එහෙම නැත්නම් අඩුමතරමේ චාතුම් මහරජිකේ හරි උපදිලා සුධර්මා දිව්‍ය සභාවේ බණ අහන්න පුළුවන්ද නැද්ද? පුළුවන්. මනුස්ස ලෝකේ ධර්මය ඇහෙන්නේ නැති වුණාට පුරුදු කරගන්න අමාරු වුණාට මාර්ගඵලලාභී දෙවිවරු එහි ඉන්නවද නැද්ද? දෙදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍රයා තව අවුරුදු 3,57 ලක්ෂයක් ජීවත් වෙනවා ඒ ලෝකෙ විතරක්. සෝතාපන්න වෙලා ඉන්නේ. ඒ දා කාලයක් බණ කියනවද නැද්ද? බණ කියනවා. හතරවරන් දෙවිවරු මාර්ගඵල ලැබලා. නේද? ඒකට එතන ඉන්න බොහෝ පිරිස් මේ බුද්ධ ශාසනයේ මගඵල ලැබපු අය. ඒ ඇසුරේ අපිට ඉන්න ලැබුණොත් පඬිතියෝ ඇසුරේ ඉන්නකොට අපිට යහපතක් වෙනවද නැද්ද? වෙනවා. ඇදගෙන ගිහිල්ලා බලෙන් හරි බණ අස්වයි. එයි මේ පාද ඔයාලා ධර්ම දේශනා කරලා ධර්ම දානමය පින කරලා ලෝකෙකට බණ අහන්න සලස්සගෙන. එතකොට ඔය පින ඔබට විපාක දෙන්නේ නැද්ද දිව්‍ය ලෝකෙදී? විපාක දෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔයාලට එහෙදි බණ අහන්න පුළුවන්. තව අවුරුදු 2500කට මෙහා ඒ කාන්තෙන් බුදුරජාණන්සේගේ ධාතු පිරිනිවන් පානවා. තව අවුරුදු 2500කට මෙහා තුන් ලෝකෙම තියෙන ධාතුන් වහන්සේලා අනිවාර්යෙන් පිරිනිවන් පානවා. එතකොට වේදාට මේ බුද්ධ ශාසනය මනුස්ස ලෝකෙන් අතුරුදහන් වෙනවා. ආයේ මගඵල ලබන අය නැති වෙනවා අලුතෙන්. ඒකල කියන්නේ සෝතාපන්න වෙන අය නැති වෙනවා. සෝතාපන්න වෙච්ච අය සකෘදාගාමී වෙයි, අනාගාමී වෙයි, රහත් වෙයි. හැබැයි අලුතෙන් මනුස්ස ලෝකෙවත් දිව්‍ය ලෝකෙවත් අලුතෙන් මගඵල ලබන එක සෝතාපන්න වෙන එක වෙන්නේ නෑ. පිරිනිවන් පෑවට පස්සේ ධාතුන් වහන්සේලා. එදායින් පස්සේ එනවා මොන යුගයක්ද? අබුද්දස්ස කාලයක්. කොච්චරද කල් තියෙන්නේ? අවුරුදු 2500ක් උපරිම. ඊට මෙහා වෙන්න පුළුවන්. තේරුණාද? එතකොට අපි ඒ වෙනකොට මනුස්ස ලෝකෙ හිටියොත් මනුස්ස ලෝකෙ මිනිස්සු බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට ගරු කරන්නේ නැති නිසා තමයි ධාතු පිරිනිවන් පාන්නේ. ඒ කියන්නේ අපිට මනුස්ස ලෝකෙ හිටියොත් ඕක අපිට මුණ ගැහෙන්නේ. එදාට වජිරාසනයේ තියෙන ඉන්දියාවේ බුදුරජාණන්ගේ ධාතුන් වහන්සේලා වැඩලා 이르දියෙන් ආපහු බුද්ධානුභාවයෙන් බුද්ධ ආඥාවකින් බුදුරජාණන්ගේ අදිෂ්ඨානයකින් ආයේ බුදුරුවක් නැවිලා දහම් දේශනවා. ඒ බණ අහන්නේ මිනිස්සුද දෙවිවරුද? එදාට බණ කියන්නේ දෙවිවරුන්ට. ඇයි මනුස්ස ලෝකේ මිනිස්සු බුදුන්ට වඳින්නේ නැති නිසානේ ධාතු පිරිනිවන් පාන. එදාට මනුස්සයින්ට එතන ගිනි ගොඩක් විතරයි පේන්නේ. හැබැයි මහා යමා මහ පෙළහර පාලා ඒක දකින්නේ බුදුරජාණන්ගේ සිද්ධිය දෙවිවරු විතර. එතන ගහකට අධිග්‍රහිත දෙවියෙක් වුණත් සැපයි. ඒ දවසෙත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩිච්ච මිනිසුන් අවස්ථාව තියෙනවා කියනවා මාර්ගඵල අවබෝධ කරන්න. එතන අපි දිව්‍ය ලෝකෙ හිටියොත් තමයි තව අවුරුදු 2500කින් වෙන ඔය සිද්ධිය උනත් දකින්න ලැබෙන්නේ. මනුස්ස ලෝකෙ හිටියොත් වෙන්නේ. එහෙනම් අපි පින් කරලා මිස ක්‍රෙඩිට් වලින් යන්න බෑ දිව්‍ය ලෝකෙ. සල්ලි ගෙවලා යන්න බෑ. නේද? රේන්ජ් රෝවර් එකේ රෝල්ස් රොයිස් වල මර්සිඩීස් බෙන්ස් වල දිව්‍ය ලෝකෙ යන්න බෑ. දිව්‍ය ලෝකෙ යන්න ඕනේ මොකද්ද? පින. මොනවද ඕනේ පින්වත්නි? පින. ඒතර කවුද මේ පින රැස් කරන්න ඕනේ? තමන්. S2 පැරණි කර්මයක් නම්, කනනාසය දිවකය මනස පැරණි කර්මයක් නම්, එහෙමනම් මේ හොඳ S2ක් ලැබෙන්නේ පිනට. නරක S2ක් ලැබෙන්නේ කරපු පවකට. ලස්සන වෙන්නේ පිනකට, කැත වෙන්නේ පවකට, පෝසත් වෙන්නේ පිනකට, දුප්පත් වෙන්නේ පවකට, උසස් කුලයේ උපදින්නේ පිනකට, ගරුණම්බු ලැබෙන්නේ අඩු කුලයේ උපදින්නේ පවකට, දරුමල්ලු ලැබෙන්නේ හොඳ අය පිනකට, නරක අය ලැබෙන්නේ පවකට. එහෙනම් යහපතක් සැපයක් ලැබෙනවා නම් මොකක් හරි හරහා ඒ සියල්ල මොකක විපාකයක්ද? පිනක විපාකයක්. දුකක් කරදරයක් ලැබෙනවා නම් ඒ මොකක් නිසාද? පවක විපාකයක්. ඔබ කැමති මරණින් මත්තේ නිවන් දකින්නකම්, මේ මොහොතේ ඉඳලා නිවන් දකින්නකම් සැප විඳින්නද දුක් විඳින්නද? මොනවා විඳින්නද? සැප විඳින්න. සැප විඳින්න නම් රැස් කරන්න ඕනේ මොකද්ද?
පින. ඇයි පින කියන්නේ සැපයට කියන තව නමක්.